සුබ දවසක් ඔයාලා හැමෝටම මේ වීඩියෝ සීරියස් එක මම අරගෙන ඉන්නේ XCPNG කියන virtualization platform එක කොහොමද අපේ servers වල install කරගන්න කියලා. එතකොට මේ වීඩියෝ සීරීස් එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද XCPNG වලින් අපේ test environment එක හදාගන්නේ, කොහොමද අපි testing කරන්නේ සහ XCPNG වල high availability, live replication, DR replication, backup වගේ advanced configuration ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම බලාපොරොත්තු වෙනවා තව වීඩියෝ සීරීස් එකකින් කොහොමද මේ XCPNG කියන virtualization platform එක customer environment එක deploy කරන්න කියලා. සහ අපි මේ test lab එකේදී කතා වෙන මාතෘකාව ගැන මම අනෙක් වීඩියෝ සීරීස් එකේදී කොහොමද ඒ කතා කරපු මාතෘකා අර customer environment එක apply කරන්නේ සහ customer කෙනෙක්ට කොහොමද solution එක දෙන්නේ කියන විදිහ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. මුලින්ම අපි කතා කරමු කොහොමද XCPNG අපේ virtualization platform එක install කරගන්නේ කියලා. එතකොට මම මේකෙදි පාවිච්චි කරන්නේ dedicated server එකක්. හරි. මුලින්ම මම XCPNG install කරගන්න තැනට යනවා. ඔයාලට පුළුවන් Google එකේ type කරන්න XCPNG කියලා. හරි. එතකොට ඔයාලට Google එකේදී මුලින්ම එනවා xcpng.org කියන site එක. මේ site එකට ගිහිල්ලා අපිට XCPNG download කරගන්න පුළුවන්. එතකොට site එකට ගියාට පස්සේ අපිට මේ වගේ view එකක් තමයි එන්නේ. මෙතන තියෙනවා download button එක. download button එක click කරාට පස්සේ XCPNG download page එකට අපිව redirect කරනවා. හරි. මේ window එකේදී ඔයාලට පුළුවන් latest XCPNG image එක download කරගන්න. හරි. මම මුලින්ම XCPNG image එක download කරගන්නවා මගේ laptop එකට. එතකොට දැන් download වෙන ගමන් තියෙන්නේ මම මගේ ගාව තියෙනවා දැනට download කරගත්ත image එකක්. මම මේ වීඩියෝ එක තව දික් වෙන හින්දා මම මේ download කරගන්න එක නවත්තනවා. මම ඒ image එකෙන් තමයි මගේ server එකට XCPNG install කරගන්නේ. හරි. අපිට අනෙක් tool එක අවශ්‍ය වෙනවා Rufus කියන bootable image creator එක. ඔයාලට Google එකේ Rufus කියලා type කරාම පළවෙනිට වෙන link එකකින් ඔයාලට Rufus site එකට යන්න පුළුවන්. අපි මේක තමයි පාවිච්චි කරන්නේ මගේ bootable image එක create කරගන්න. එතකොට ඔයාලට පුළුවන් මෙතන මේ site එකේ යටටම ගියාම download section එක යටතේ latest Rufus software එක download කරගන්න PC එකට. හරි. Rufus එකෙත් මගේ තියෙනවා කලින් install කරපු version එක. එතකොට මම මේ දෙකම පාවිච්චි කරනවා සහ මම server එකට මේක install කරගන්න pen drive එකක් use කරනවා. මුලින්ම pen drive එක මගේ app එකට connect කරගන්නවා. connect කරගෙන හරි. මෙතෙන්දී මුලින්ම device එක වෙනුවට ඔයාගේ pen drive එක select කරගන්න. ඊට පස්සේ bootable selection යටතේ ඔයාලට මෙතන select කියලා බටන් එකක් තියෙනවා. මේ select කියලා බටන් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ download කරගත්ත XCP ISO path එක දෙන්න. මේක select කරලා මම මෙතනින් open කරගන්නවා. open කරගත්තට පස්සේ මෙතන partition scheme එක මම දෙන්නේ ඔයා පාවිච්චි කරනවා නම් ටිකක් පරණ server එකක්. ඒ කියන්නේ UEFI mode එකක් නැති server එකක්. ඔයාලට පුළුවන් මේ MBR කියන version එක දෙන්න. එහෙම නැත්නම් ඔයා අලුත් server එකක් මේකට පාවිච්චි කරනවා නම් ඔයාලට පුළුවන් GPT කියන එක මේකට දෙන්න. හරි. ඊට පස්සේ මම වෙන මොකුත් මේක change කරන්න යන්නේ නැහැ. මම මෙතනින් start button එක දෙනවා. මගේ USB එක boot කරගන්න. හරි. මගේ USB එක දැන් boot වෙන ගමන් තියෙන්නේ.
මගේ USB එක දැන් boot වෙලා ඉවරයි. මම දැන් මේක ප්ලග් කරගන්නවා මගේ සර්වර් එකට. මම මගේ සර්වර් එකට මගේ USB එක ප්ලග් කරගත්තා. සර්වර් එකට මේ XCP-ng voice එක ඉන්ස්ටෝල් කරමු. හරි, මම මුලින්ම ගන්නවා මගේ රිමෝට් කන්සෝල් එක. දැනට සර්වර් එක තියෙන්නේ off status එකේ. මම මෙතනින් සර්වර් එක power on කරගන්නවා. හරි, මගේ සර්වර් එක දැන් power on වෙන ගමන් තියෙන්නේ. මම F12 ඔබලා මගේ one time boot එකට යනවා. මම මගේ one time boot එකට ඇවිල්ලා තියෙන්නේ. මම දැන් මෙතන සිලෙක්ට් කරනවා මගේ pen drive එක. හරි, මේ යටම තියෙනවා UEFI. මේක තමයි මගේ pen drive එක. මම දැන් මේ pen drive එක ඇතුළට යනවා. හරි, pen drive එක ඇතුළට ගියාම මේ pen drive එකේ තියෙනවා install කියලා කොටසක්. මේ installation එකට යනවා. හරි, මේ තියෙන්නේ මගේ first installation window එක. එතකොට මම ඉස්සෙල්ලම XCP-ng hypervisor එකේ මම language එක select කරගන්නවා මට අවශ්‍ය language එකට. එතකොට මම මේකේ පාවිච්චි කරන්නේ US language එක, US English language එක. මම ඉස්සරහට යනවා තා. හරි, මේ වින්ඩෝ එක ඔයාලට ස්කිප් කරන්න පුළුවන්. මම මේක මෙහෙම තියලා ඉස්සරහට යනවා. හරි, ඊට පස්සේ ඔයාලට එනවා end user agreement එක. මේක ඔයාලට accept කරන්න පුළුවන්. හරි, එතකොට ඔයාලට පෙන්නනවා මෙතන primary disk. primary disk එක කියලා කියන්නේ ඔයාගේ hypervisor එක install වෙන disk එක. එතකොට මම මගේ සර්වර් එකේ physical RAID array එකක් තියෙනවා. එතකොට මම ඒ RAID array එක හරහා hard disk 3කට මේක install කරනවා. එතකොට මට RAID array එක මෙතෙන්ට පෙන්නන්නේ RAID array එකෙන් දෙන virtual disk එක තමයි මේ SDA1 කියලා SDA කියලා පෙන්නන්නේ, SDB කියලා පෙන්නන්නේ මගේ pen drive එක. මම මගේ RAID virtual RAID එක select කරනවා. ඊට පස්සේ window එකේ ඔයාලට පෙන්නන්නේ virtual machine storage. virtual machine storage එකට ඔයාලට පුළුවන් වෙන disk එකක් මේක සඳහා පාවිච්චි කරන්න. ඒ කියන්නේ virtual machine storage එකේදී අපි කරන්නේ hypervisor එක තමයි, hypervisor OS එක තමයි අපේ server එකේ install වෙන්නේ. virtual machine storage එකට අපිට පුළුවන් NAS එකක්, එහෙම නැත්නම් SAN එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් cloud storage එකක් තියෙනවා, cloud storage එක පාවිච්චි කරන්න පුළුවන්. එතෙන්දී storage එකක් මම වෙනම add කරනවා මගේ testing environment එකට. ඒකෙන් නම් මගේ dedicated server එකේ තියෙන storage එක use කරන්නේ නැහැ. එතකොට මම ඒ storage එක use කරන්නේ hypervisor එක install කරන්න විතරයි. ඉතින් මම මේකේ තියෙන ටික එක අයින් කරනවා. ටික මෙතන තියෙන selection එක මාරු කරන්න පුළුවන් ඔයාගේ laptop එකේ තියෙන space bar එක use කරලා. ඊට පස්සේ මම source එක විදිහට දෙන්නේ මගේ local media එක. ඒ කියන්නේ installation source එක විදිහට. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ disk එක සහ disk එකේ file system එක අපි මේ කරන installation එකට
ගැලපෙනවද නැත්නම් එහෙනම් ඩිස්ක් වල මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා මෙතනින් චෙක් කරගන්න පුළුවන්. එතකොට මම ඉස්සරහම මේක වෙරිෆිකේෂන් එක දාගෙන යනවා verify installation source කියන එකට. එතකොට hypervisor එක install කරන්න කලින් යා චෙක් කරනවා මගේ installation path එක okay ද කියලා. හරි. මගේ installation path එක okay. හරි. මම මේකට දැන් දෙනවා මේ hypervisor එකට අවශ්‍ය පාස්වර්ඩ් එක. එතකොට අපි hypervisor එක මැනේජ් කරන්නේ මෙන්න මේ පාස්වර්ඩ් එක යූස් කරලා. ඔයාලට කැමති පාස්වර්ඩ් එකක් මෙතෙන්ට දෙන්න පුළුවන්. පාස්වර්ඩ් එක දුන්නා. ඊට පස්සේ මම මගේ නෙට්වර්ක් කාඩ් ටික චෙක් කරගන්න. එතකොට මේ මැනේජ්මන්ට් සර්වර් එකට මම පාවිච්චි කරන්නේ මගේ එක නෙට්වර්ක් කාඩ් එකකින් මැනේජ්මන්ට් එක ඇක්සස් කරන්න මම මෙතෙන් පාවිච්චි කරන ETH0 කියන එක මගේ මැනේජ්මන්ට් නෙට්වර්ක් එක විදියට. හරි. ඊළඟට අපි IP configuration එකට යමු. මම මෙතෙන් පාවිච්චි කරන IPv4 මම තව ඉස්සරහට යනවා. හරි. මගේ සර්වර් එකේ මම මගේ මැනේජ්මන්ට් එක පාවිච්චි කරන්න මම ඩෙඩිකේටඩ් IP එකක් යූස් කරනවා. එතකොට මට පුළුවන් මෙතන automatic configuration කියොත් ඔයාලට පුළුවන් DHCP IP එකක් assign කරන්න. මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ වෙනම ඩෙඩිකේටඩ් IP එකක්. මම මගේ IP එක මෙතෙන්ට දානවා. ඊට පස්සේ subnet mask එක ඊට පස්සේ මගේ ගේට්වේ එක. VLAN configuration මට අවශ්‍ය වෙන්නේ නැහැ. මම මෙතන ඉස්සරහට යනවා. හරි. මේ තියෙන්නේ මගේ PC එකේ host name එක ගන්න server එකේ host name එක. මම මෙතෙන්ට දාගන්නම් host කියලා one option එක. මම DNS configuration එකට Google DNS use කරනවා. හරි. ඊළඟට මම මෙතනින් time zone එක select කරගන්නවා. NTP server එක default NTP එක මම දැන් XCPNG install කරන්න අවශ්‍ය කරන details ටික ඔක්කොම දීලා ඉවරයි. දැන් අපි යමු XCP installation එක continue කරගෙන. හරි. මගේ XCP hypervisor එක දැන් install වෙලා ඉවරයි. ඉස්සෙල්ලාම මම මගේ installation media එක මම servers ගලලා අයින් කරගෙන යනවා. මගේ template mode server එකෙන් remove කරනවා. remove කරලා මම XCP වලට reboot කරනවා. මම මුලින්ම pen drive එක remove කරගෙන ඉන්න server එක දැන් reboot කරනවා. මෙන්න මේ විදිහට තමයි XCPNG starting window එක එන්නේ. හරි. මේ තියෙන්නේ මගේ XCPNG host එකේ console එක. මම මේ console එකේ තියෙන දේවල් ගැන ADN videos වලින් අප්ලෝඩ් කරනවා. එතකොට මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ XCPNG install කරන එක ගැන විතරයි. දැන් මම කලින් CPNG එක ඉන්ස්ටෝල් කරද්දී
මේකට IP එකක් දුන්න. එතකොට නම් මේ මගේ ඩෙස්ක්ටොප් එකේ ඉදිරියට කටයුතු XCP එකේ තියෙන වෙබ් ඉන්ටර්ෆේස් එක හරහා තමයි කරගෙන යන්නේ. මුලින්ම අපි බලමු මේකේ මේ IP එක හිට වෙනවද කියලා. හරි, IP එක හිට වෙනවා. එහෙනම් අපිට වෙබ් ඇක්සස් එක try කරලා බලන්න පුළුවන්. ටැබ් එකක් අරගෙන අපි IP එක සර්ච් කරනවා. හරි. මෙන්න මේ වගේ මැසේජ් එකක් එයි. ඔයාලට පුළුවන් මේක ඇඩ්වාන්ස්ඩ් කියන proceed කියන එකට යන්න. එතකොට ඔයාලට XCP වෙබ්සයිට් එක ලෝඩ් වෙබ්සයිට් එක කියන්නේ මේක ඇතුළේ තියෙන සර්විස් එකට ලෝඩ් වෙනවා. හරි. මේකේ ලොගින් එක root තමයි ඩිෆෝල්ට් ලොගින් එක. පාස්වර්ඩ් එක අපි ඉන්ස්ටලේෂන් එකේදී පාස්වර්ඩ් එක පාවිච්චි කරනවා. හරි. එතකොට මගේ hypervisor එකේ dashboard එක මේ විදිහට තමයි පේන්නේ. එතකොට අපේ server එකට දැන් XCP hypervisor එක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේ XCP එක ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ නැත්නම් ලැප්ටොප් එකේ ඉන්ස්ටෝල් කරගන්න කියලා. nested virtualization විදිහට ඒ කියන්නේ VMware හරි Dropbox මත හරි කොහොමද මේක ඉන්ස්ටෝල් කරගන්න කියලා. හරි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා. ඔයාලා හැමෝටම සුබ දානක් කියලා ප්‍රාර්ථනා කරනවා.